හයි ගයිස්, ඉතින් මම හිතන ඔයගොල්ලෝ හොඳින් ඇති කියලා. අද අපි කතා කරන්න යන්නේ කොහොමද ඔයා හිතන පතන විදිය වෙනස් කරන්න කියලා. ඉතින් යමු අපි වීඩියෝ එකට. ගොඩක් අය බලාපොරොත්තු වෙන වාහනයක් තමයි Lamborghini කියන්නේ. අපිත් ආසයි හරි අම්මා Lamborghini එකක් අරගෙන හැමෝටම ෂෝ ඔෆ් කර කර මම කියන්නේ ෂෝ මොකද ඔයාගේ මහන්සියෙන් ඔයා අචීව් කරා නම් දෙයක් අනිවාර්යෙන් ඉතින් ඔයා ඒක යන්න ඕනේ. ඒක ගත්තොත් එහෙම මේක සාමාන්‍ය දෙයක්. මං කියන්නේ ෂෝ ඔෆ් කරනව නෙමෙයි. ඒ කියන්නේ ඒක සාමාන්‍ය ඒක ප්‍රශ්නයක් නෙමෙයි. හැබැයි අපි කැමතිනේ Lamborghini එකක් අරගන්න. හැබැයි ඔයා කල්පනා කරලා තියෙනවද Lamborghini එකට දැන් ගහන ඉන්ධන හොඳම ඉන්ධන ගහයිද අපි නැත්තම් ඔය සාමාන්‍ය එකක් ගහලා ඒක පාවිච්චි කරයි. පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. ගහන්න පුළුවන් හොඳම එකනේ ගහන්න. ඉතින් ඇයි ඔයාගේ ඇඟ ගැන ඔයාගේ මයින්ඩ් එක ගැන එහෙම හිතන්නේ නැත්තේ? කල්පනා කරලා බලන්න. ඔයාගේ ඇඟ ඇතුළට දෙන කෑම ගැන හිතලාද ඔයා කෑම අරගන්නේ? ඔයාගේ මනසට දෙන දේවල් ගැන හිතලාද ඔයා දේවල් කන්සියුම් කරන්නේ? උදාහරණයක් විදිහට YouTube එක ඔයා හැමතිස්සෙම බලන්නේ බිස්නස් ගැන, සල්ලි හොයන විදිය ගැන, self improvement ගැන, fitness ගැනද? එහෙමත් නැත්නම් මොනවාද ඔයාට වැඩක් නැති ගේම්ස් ගැන, ඊට පස්සේ තේරුමක් නැති දේවල් ඕපදූප ඒ දේවල්ද බල බල ඉන්නේ ගොඩක්. ඔයා පොඩ්ඩක් ඒක කල්පනා කරලා හිතලා බලන්න. ඉතින් පළවෙනිම දේ තමයි treat you like a Lamborghini. ඔයා ජීවිතේ ඔයාට දෙන්න පුළුවන් ක්වොලිටිම දේවල් ඔයාගේ ජීවිතේට දෙන්න. කෑම වෙන්න පුළුවන් තරම් කද්දි මම කියන්නේ එක්ස්පෙන්සිව් තමයි. ඔව් නැචරල් ෆුඩ් කන එක එක්ස්පෙන්සිව් තමයි. මේ වෙලාවේ ගත්තොත් චිකන් බ්‍රෙස්ට් එකක් ග්‍රෑම් 100ක් වෙනවා 210ක් 215. ඔව් මම පිළිගන්නවා. ඊට වඩා ලේසි තමයි මාළු පාන් එකක් අරගෙන කාලා ෂේප් වෙන එක. ඇත්ත. හැබැයි ඔයාට රෙස්පෙක්ට් කරන්න නැති තාක්කල් වෙන කවුරුත් රෙස්පෙක්ට් කරයි කියලා හිතන්න එපා. ඔයාට ඔයාගේ ජීවිතේට ඔයා වැලියු එකක් දෙනකම් කාගෙන්වත් ඔයාට වැලියු එකක් හම්බෙන්නේ නැහැ. ඉතින් පුළුවන් තරම් ඔයාගේ ජීවිතේට රෙස්පෙක්ට් කරන්න, ඔයාගේ බොඩි එකට, ඔයාගේ මයින්ඩ් එකට රෙස්පෙක්ට් කරලා ජීවිතේ දේවල් තීරණ අරගන්න. පුළුවන් තරම් ඔයාගේ මනසට හොඳ දේවල් දෙන්න, පොඩ්කාස්ට් අහන්න, ඩොකියුමන්ටරිස් බලන්න, පුළුවන් තරම් මේ දේවල් බලලා ඔයාගේ මනස හදාගන්න, ගාබේජ් වලින් මනස පුරවගන්නේ නැතුව. මට මතක් වෙනවා ඇත්තටම මගේ ජීවිතය ගත්තොත් මම වැඩි කාලයක් මගේ සීයත් එක්ක මම ගත කරේ. මගේ පොඩි කාලෙම මගේ ළමා කාලෙම තනිකර ගෙවුනේ මගේ සීයත් එක්ක. සීයා කැමති නැහැ මම වීඩියෝ ගේම්ස් ප්ලේ කරනවට. මම සමහර දවස්වල බෙඩ් ෂීට් එකෙන් ඔළුවත් අහගෙන වීඩියෝ ගේම්ස් ගන්න. හැබැයි කැමති නැහැ. මොකද දැක්කොත් එහෙම බයිනවා. කියන්න ඕන හැමදේම කියලා බයිනවා. හරි? එහෙම කෙනෙක් යා. සහ යාගේ තිබ්බ ඩිසිෂන්ස් ගත්තොත් මම කොච්චර පොඩි වුණත් එයාට වැඩක් නැහැ. මම උදේ 5ට අනිවාර්යෙන් හැරෙන්න ඕන. නැගිටලා වොෂ් දාගෙන තනියම ඒ දේවල් කරගෙන මම මොනවද ඉස්කෝලේ යන්න ලෑස්ති වෙන්න ඕන. ඒක කරන්න ඕන අනිවාර්ය. සහ ස්පෝර්ට්ස් කරන්න ඕන. ඒක අනිවාර්ය දෙයක්. එයා මොකද ක්‍රිකට් ෆෑන් කෙනෙක්. ක්‍රිකට් මම පොඩි කාලෙම කරපු ස්පෝර්ට් එකක්. චෙස්, ක්‍රිකට්, බාස්කට්බෝල් ඒ වගේ ගොඩක් දේවල් කරා. රග්බි සෙල්ලම් කරන්න අරගත්තේ එයා නිසා තමයි හැමදේම. මොකද සමහර වෙලාවල් වලට මම මැච් එකක් ප්ලේ කරනවා නම් ක්‍රිකට් එන්න පුළුවන්, ත්‍රෝ බෝල් එන්න පුළුවන්, ඇත්ලටික් මීට්ස් වලට මම ගිහින් තියෙනවා. ඒ වගේ දේවල් වලදී සමහර වෙලාවල් වලට එයා කියන්නේ නැතුව ඇවිල්ලා බලාගෙන ඉඳලා තියෙනවා. ඒ තරමට මෙයා ඉන්ට්‍රස්ට්. මම ස්පෝර්ට් එකක් අනිවාර්යෙන් කරනවා. මොකද එයා හොකි ප්ලේ කෙනෙක් නිසා. ඊට අමතරව ගත්තොත් මම ජිම් යන්න අරගත්තේ මට වයස අවුරුදු 14 දී. මට කන්සිස්ටන්සි තිබ්බේ නැහැ. මම ඒක පිළිගන්නවා. මට බයිසිකලයක් අරන් දුන්නා. එතන ගෙදර ඉඳලා ජිම් එකට ඒක පැදගෙන ගිහිල්ලා ජිම් එකේ වර්කවුට් කරලා එන්න. ඒ තරමටම එයා කැප වුණා මාව කියන්නේ මගේ බෙස්ට් වර්ෂන් එක හදන්න සහ මම හිතන පතන විදිය වෙනස් කරන්න. මොකද මම සමහර වෙලාවලට මම කියන්නේ මම දන්නේ ඒ දේ කරන්නේ කොහොමද කියලා දන්නේ, ටෙක්නික් දන්නේ, වරද්දනවා, ඉන්ස්ට්‍රක්ටර් ඇවිල්ලා හෙල්ප් කරනවා. ඒ දේවල් හැමදේම තනියම කරන්න මට පුරුදු කරා. සහ මම බැංක් එකකට ගිහිල්ලා මම සල්ලි ඩිපොසිට් කරන්න ඉගෙන ගත්තේ 7 වසරේදී 6 වසරේදී තනියම ගිහිල්ලා කරන්න කියලා. එයා එළියට වෙලා දොර ගාටලා බලාගෙන ඉන්නවා මම මොකද්ද කරන්න කියලා. ඉතින් ඇත්තටම වටිනවා. මගේ ජීවිතේ එහෙම කෙනෙක් ලැබුණ නිසා සමහර මගේ ජීවිතේ ගොඩක් දේවල් ඇත්තටම වෙනස් වුණා. අද එයා මගේ ගාව නැහැ. හැබැයි මම ජීවිතේ වැඩිපුරම රෙස්පෙක්ට් කරන කැරක්ටර් එකක් තමයි මගේ සීයා. ඉතින් මම මේක ඔයගොල්ලන්ට කිව්වේ ඕගොල්ලොන්ගේ හිතන පතන විදිය වෙනස් කරගන්න ගමනේදී ඕගොල්ලොන්ගේ ජීවිතේ ඒ වගේ කෙනෙක් ඔයාලට ලැබුණොත්
අනිවාරෙන් ජීවිතයට ඒක මාර විදිට රුකුලක් වෙන ඉතින් පුළුවන් තරම් ඔයාගේ සර්කල් එක ඉළඟ කාරණාවගේ සර්කල් එක හදාගන්න බලන්න ඒ විදියට වගේ යාලුව ආශ්‍රය කරන කට්ටිය YouTube එක බලන්නේ මොනවද Instagram FB වල ෆලෝ කරන්නේ මොනවද ඒ දේවල් එකින් එක හදාගන්න වාගේ ජීවිතයම අනිවාර්යෙන් වෙනස් වෙනවා ඔයා හිතන පතන විදිය නිකම්ම වෙනස් වෙනවා එතකොට ඊළඟ දේ තමයි ඔයා වීඩියෝ ගේම්ස් ප්ලේ කරද්දිද එන්ජොයි කරන්නේ එහෙම නැත්නම් මොන හරි දෙයක් ඉගෙන ගද්දිද උදාහරණයක් විදිහට ගත්තොත් මම වීඩියෝ ගේම්ස් ප්ලේ කරලා නැහැ දැන් අවුරුදු ගානකින් මට ඒකට දැන් ඉන්ට්‍රස්ට් එකක් නැහැ හැබැයි ඊට වඩා පොඩ්කාස්ට් එකක් අහද්දී ඩිස්කෂන් එකක් යද්දී ඒ දේවල් බලද්දී ඊට පස්සේ ඉන්ටර්වියුස් අහද්දී මට ඒ දේවල් වලින් ඉගෙන ගන්න දේ ඇත්තට මාර වටිනවා අර ගේම් එකක් ප්ලේ කරලා ඒ ලබන සතුටට වැඩිය සෝරි ඊට අමතරව පැක්ටිස් කරන්න කන්වර්සේෂන් ඒ කියන්නේ ඔයාට කතා කරන්න දේවල් ඔයාගේ ඉතිහාසය ගැනවා දන්නේ නැත්තම් දේශපාලනය ගැන පොඩ්ඩක් හරිවා දැනගෙන නැත්තම් ඊට අමතරව සල්ලි හසුරවන විදිහ ඔයාගේ බොඩි එකට ෆිට්නස් ගත්තොත් ෆිට්නස් ගැන ඔයා දන්නේ නැත්තම් උයන්න දන්නේ නැත්තම් ඔයාට සමහර තැන්වලදී ඩිස්කෂන්ස් අරගෙන යන්න බෑ බිස්නස් ගැන ඔයා දන්නේ නැත්තම් එතකොට ඔයා කොන් වෙනවා මම මේක අත්දැකීමෙන් දන්න දෙයක් මොකද දන්නේ නැහැ මගේ යාළුවෝන තරම් ඉඳලා තියෙනවා සමහර තැන්වලදී ඩිස්කෂන්ස් අරගෙන යන්න බෑ මොකද මේ සබ්ජෙක්ට් එක ගැන දන්නේ නැහැ මම කියන්නේ නෑ ඒ ටු සයිඩ් හැමදේම ඔයා එක්ස්පර්ට් වෙන්න ඕනේ කියලා. හැබැයි මම කියන්නේ ඩේ ටු ඩේ ලයිෆ් එකේ ඔයා සාමාන්‍යයෙන් ඒ වටේ පරිසරේ යන දේවල් කිහිපයක් හරි ගැන දැනගෙන ඉන්න ඕනේ. ෆිට්නස් ගැන ගත්තොත් ඔයා කොච්චර ප්‍රමාණයක් ඔයාගේ ඇඟට ප්‍රෝටීන්ස් දෙන්න ඕනේද? මැක්‍රෝස් කොහොමද කවුන්ට් කරන්නේ? මැක්‍රෝස් වල කොච්චර කැලරීස් තියෙනවද? ප්‍රෝටීන් වල ග්‍රෑම් කීයක් මේ කොච්චර ප්‍රමාණයක් කැලරීස් තියෙනවද? රයිස් ග්‍රෑම්ස් එක කොච්චර කැලරීස් තියෙනවද? ඒ වගේ පුංචි පුංචි දේවල් ඔයා අනිවාර්යෙන් දැනගෙන ඉන්න මොකද ඔයා ඒ දේවල් වලට ඇත්තටම ඔයා කැමති දේවල් ඔයා ආස දේවල් නම් ඔයා ඒ දේ ගැන අනිවාර්යෙන් දැනගෙන ඉන්න ඕනේ බේසික්ස් අනිවාර්යෙන් දැනගෙන ඉන්න ඕනේ හරි ඉතින් පුළුවන් තරම් try කරන්න conversation ඉස්සරහට ගෙනියන්න ඔයා දන්නේ නැති දෙයක් තියෙනවා නම් අහන්න ඒ දන්නේ නැති කෙනාගේ එහෙමද හරි එතකොට ඔයා මොනවද ඒ දේ ගැන හිතන්නේ ඔයාගේ perspective එක මොකක්ද ඒ දේ ගැන එහෙම පොඩ්ඩක් ඒගොල්ලොන්ගේ තියෙන ඒ දේවල් අරගෙන ඉගෙන ගන්න. ඒක ඇත්තටම ඒ ඉගෙනගත්ත දේ සමහර වෙලාවට අමතක වෙන්නෙත් නෑ. මොකද ඔයා ඔයාගේ ජීවිතේ ඔයාට වටින කැරක්ටර්ස් හම්බුනාට පස්සේ ඒගොල්ලොන්ගේ ජීවිතෙන් කොහොම හරි විනාඩියක් විනාඩි දෙකක් හරි කතා කරලා ඔයා නොදන්න දෙයක් ඉගෙන ගන්නවා නම් ඇත්තට මේක ග්‍රේට්. ඒක වටිනවා ඔයාගේ ජීවිතයට. ඊළඟ දේ තමයි ඔයා ගැන කීයටවත් නෙගටිව් කතා කරන්න එපා. උදාහරණයක් විදිහට ගත්තොත් ගොඩක් අය මම දන්නවා මට මේක කරගන්න බැහැ මම ආවේ මේ වගේ සමාජයකින් මම ආවේ මේ වගේ පරිසරයකින් මගේ ගෙදර මේ වගේ කට්ටියක නිසා මට මේක කරගන්න බෑ කියලා බැක්වර්ඩ් වෙනවා. එහෙම වෙන්න එපා. පුළුවන් තරම් කොන්ෆිඩන්ස් තියාගන්න. ඔව් හරි. මම ආවේ වගේ සමාජයකින් තමයි. මම ආවේ වගේ ෆැමිලි එකකින් තමයි. මගේ ෆැමිලි එක එහෙම සල්ලි තියෙන ෆැමිලි එකක් නෙවෙයි. එහෙම හිතුවත් හැබැයි ඔයා එතනදී හිතුවොත් එහෙම හරි ඒ ඔක්කොම හරි. හැබැයි මම මේ දේ වෙනස් කරනවා. මම එතන ඉන්නේ මම තමයි මෙතන ඉන්න ඩයල් එක කොල්ලොන්ගේ භාෂාවෙන් කිව්වොත් මම තරම් ඩයල්ලම් මෙතන නෑ මම කොහොමරි මේ ගේම ගහනවා මාත් එක්ක හැප්පෙන්න කාටවත් බෑ මට ඒ තරම් කොන්ෆිඩන්ස් එකක් තියෙනවා මොකද මම ඩිසිප්ලින් මගේ ඔළුවට දෙන දේවල් ගැන මම කන කෑම බීම ගැන මම ඩිසිප්ලින් මං වගේ කැරක්ටර් මෙතන නෑ කියන ඒ මයින්ඩ්සෙට් එකෙන් ගියොත් ඒකට රෙස්පෙක්ට් කරනවා ඔයාගේ බටේ ඉන්න ඕන කෙනෙක් ඒකට රෙස්පෙක්ට් කරනවා මොකද එහෙම ඔයා හිතන්න පුරුදු වෙන්න ඒ කට්ටියට පේනවා. ඒ කියන්නේ මම කියන්නේ බොරුවට අර පුම්බගෙන මම තමයි කෙනා කියලා ඉන්න කියලා. මම කියන්නේ ඒක නෙමෙයි. පුළුවන් තරම් try කරන්න ඒක natural ඔයාගේ ඇතුලේ තියෙන conversation එකක් ඒක. වෙන කාටවත් කියන්න ඕන දෙයක් නෙමෙයි. මම තමයි මෙතන ඉන්නේ. scene එකේ ඉන්න කියලා නෙමෙයි මම කියන්නේ. පුළුවන් තරම් humble වෙන්න. හැබැයි මට confidence තියෙනවා කවුරු මට මොනවා කිව්වත් මට කවුරු හිනානත් මට වැඩක් නැහැ. මම මේ දේ කරනවා කොහොම හරි. අන්න ඒක ඔළුවේ තියාගන්න. අනිද්දේ තමයි කම්මලි වෙච්ච එකම ෆෝන් එක අරගෙන ස්ක්‍රෝල් කර කර ඇඳට වෙලා උඩ බලාගෙන ඉන්න එපා. පුළුවන් තරම් try කරන්න එළිය විනාඩි 5ක 10ක හරි වෝක් එකක් දාන්න. මොකද මම කියන දෙයක් නෙමෙයි මේක සයන්ටිස්ට්ලා කියන දෙයක්. ඔයා ඒ වෝක් එකක් දාන එකෙන් ඔයා ගස් කොළන් දකින්න එකෙන් ඒ අර ග්‍රීනරි view එක ඔයාට මනසට යන එකෙන් මනස පොඩ්ඩක් රිලැක්ස් වෙනවා. මේ ගැන රිසර්ච් ඕන තරම් තියෙන පොඩ්ඩක් ඒවා ස්ටඩි කරන්න ඔයාට අවශ්‍ය නම් සහ මම කලින් කිව්වා වගේ පුළුවන් තරම් ඔයාගේ ඔළුවට දෙන දේවල් ඔයා ෆලෝ කරන කට්ටිය ඔයා සබ්ස්ක්‍රයිබ් කරන කට්ටිය ගැන පොඩ්ඩක් බලන්න දැන් ගිහලා බලන්න ඔයාගේ සබ්ස්ක්‍රයිබ් කරන ලිස්ට් එකේ කවුද ඉන්නේ ඔයාව ඉම්ප්‍රූව් කරන කට්ටියද එහෙම නැත්නම් මියුසික් මොනවාද සින්දු කිය ෆන් අරගෙන ආතල් දදා පාටි වලට යන ඒ වගේ සෙට් එකක්ද ඔයාගේ වටේ ඉන්නේ මම කියන්නේ නෑ වැරදි කියලා එන්ජොයි කරන්න ඕනේ හැබැයි වැරදියට එන්ජොයි කරන එක නවත්තන්න ඕනේ
මොකද පැය ගානක් ගිහලා නට ඉඳලා ඔයාට වැදගුත් නැහැ. 10000ක් 20000ක් ගෙවලා යනවා. අන්තිමට ඔයා මත් වෙලා වැටිලා මේ දේවල් මම කියන්නේ නැහැ. يعني ඒ කෙනාගෙන් කෙනාට ඒක වෙනස් වෙනවා. මම කියන්නේ පුළුවන් තරම් ඒ දේවල් වලින් ඈත් වෙලා ඉන්න. මොකද ඔයාට කියලා ජීවිතයක් තියෙනවා, ඩිසිප්ලින් වෙච්ච කැරක්ටර් එකක්. ඔයාට ඒ දේවල් ගැන වොරි වෙවි සමහර විට හේට් කමෙන්ට්ස් ඇටෙයිද මේ මොනවද මේ කියවන්නේ එහෙම කියලා. හැබැයි ඔයා තීරණය කරන්න ඔයා කවදා හරි මොකද ඔයා උදාහරණයක් විදිහට දැකලා තියෙනවද මේ බිලියනර්ස්ලා එහෙම මිලියනර්ස්ලා එහෙම ඇවිල්ලා ඒ වගේ කරනවා. නිකමට හරි ඔයා දැකලා තියෙනවද? ඔයාට ඒ වගේ ගෝල් එකක් තියෙනවනම් මොකද ඒගොල්ලෝ කරපු දේවල් කරොත් තමයි අපිට එතනට යන්න පුළුවන්. ඉතින් පුළුවන් තරම් try කරන්න ඕන අපි ඒගොල්ලෝ කරපු දේවල් කරන්න. නැතුව අපේ වටේ ඉන්න කිසි දෙයක් තාම achieve කරගත්තේ නැති දේවල් කරන්න නෙමෙයි. අනිත් එක තමයි පුළුවන් තරම් පොත් කියවන්න. මම මේ ළඟදී කියවපු පොතක් තමයි Rich Dad Poor Dad මම ඉවරම කරා. ඒකේ තියෙන දැනුම කොහෙවත් ඇත්තටම ගන්න බෑ. මම ඒකේ audio book එක ඇහුවත් ඒ පොත අරගෙන කියවද්දී ඒ තියෙන ඒ ෆීලිං එක ඇත්තට මේක වෙනස්. සහ ඒකෙන් ගන්න පුළුවන් දැනුම ඇත්තට බොහොමයි. පුළුවන් තරම් බලන්න try එකක් දෙන්න. ඒ පොතෙන් පටන් ගන්න. මොකද ඔයා සල්ලි ගැන හිතන විදිහ සම්පූර්ණයෙන්ම එකකින් වෙනස් වෙනවා. ඊළඟ කාරණාව තමයි ඔයාගේ ජීවිතේ අලුත් පුරුදු හොඳ පුරුදු ඇති කරගන්න පුළුවන් තරම් try කරන්න. يعني හොඳ පුරුදු කිව්වහම ඔයා හිතන්න එපා දැන් මම ගත්තොත් එහෙම නිදියන එක ඔයාගේ ඇඟට අවශ්‍ය දෙයක් නිදියන එක. ඉතින් මම පැය 10ක් 20ක් විතර නිදිය ගන්න හොඳ පුරුද්දක් නේ. එහෙම නෙමෙයි. try කරන්න ඕනේ ඔයා quality sleep එකක් ගන්නවා පැය 7ක්. මම ඒක නින්දට කැප කරනවා. ඒක ඒ වෙලාවට ඒ මගේ බොඩි එක රෙස්ට් එකට යවන වෙලාවේ වෙන මොකුත් කරන්නේ නැහැ. සහ ඊට කලින් පැයකට දෙකකට කලින් ෆෝන් යූස් කරන එක අයින් කරනවා. හොඳ පුරුදු මේවා. ඊට අමතරව ඔයාගේ කෑම පුළුවන් තරම් එළියෙන් කන්න නැතුව ඔයා හදා ගන්න කෑම whole food garbage කන්නේ නෑ. මම මගේ නියුට්‍රිෂන් ගැන හිතනවා. මම carbs protein fats බලලා ඉවරලා මට අවශ්‍ය ප්‍රමාණයට මම දෙනවා. ගත්තොත් එම රෙස්ටොරන්ට් වලට ගියාම ඕඩර් කරන්නේ නෑ. මම ජරා කෑම මම පුළුවන් තරම් මගේ ඇඟට හොඳ හෙල්ත් එක ගැන හිතලා මම තීරණ ගන්නේ කියන ඒ වගේ පුරුදු ටිකක් ඔයාගේ ජීවිතේට ලයින් අප් කරගන්න. ජිම් යන එක ඒ වගේම කන්ටෙන්ට් ක්‍රියේට් කරන එක වගේ. මොකද ඒක ඇත්තටම දැන් මම මේ කියන දේවල් වලින් එක්කෙනෙක්ගේ හරි ජීවිතේ හැදුනා නම් එතන ඒ තියෙන සතුට වෙන මොනවා කරත් ඇත්තටම පාටි එකකට ගිහිල්ලවත් ඒ සතුට අරගන්න බෑ. ඉතින් පුළුවන් තරම් ඒ වගේ දේවල් try කරන්න. මං හැමදාමත් කියන්නේ ඒකයි. ඔයාගේ ජීවිතය ගැන හිතලා ඔයා තීරණ අරගන්න. මොකද ඔයාට විතරයි ශක්තිය තියෙන්නේ, ඔයාට විතරයි බලය තියෙන්නේ ඔයාගේ ජීවිතය වෙනස් කරන්න. ඉතින් thank you so much. ඔයා මේ වෙනකම් මේ වීඩියෝ එක බැලුවා නම් like කරලා comment කරලා subscribe කරලා set වෙන්න. මම හැමදාම කියනවා වගේ you have the power to transform your life. Let's build your empire. Thank you so much.